ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් කොහොමද අද දවසෙන් භාගයක් ගෙවුනේ කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ වෙලාව වෙනකොට අම්මා ගෙදර වැඩ කරන කට්ටියකට උයන ගමන් තමයි හිටියේ. එතකොට අම්මා හදන්න තිබ්බේ මුරුංග කොළ මැල්ලුමක් හදලා සැමන් කිරි දාලා හොදි වගේ වෙන තමයි හදලා තිබ්බේ. ඉතින් මම මේක හදන ගමන් තමයි හිටියේ. ඊට පස්සේ මෙන්න මේ වෙලාව වෙනකොට තාත්තා කුඹුර යනවා කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ මම කරේ ටක් කාලා මම හදලා තිබ්බ කිරිබත් වගේක් උදේ. ඉතින් ඊටවත් කාලා කුඹුරට යන්න තමයි ලේස්ති වෙන්නේ. ඉතින් එන්නේ යම් මාත් එක්ක අපේ කුඹුරට. Ambil tadi. හරි යන්න දැන් අපි මේ කුඹුරට යන පාර ගාවට ආවා. ඇත්තටම එතනින් යන්නත් බෑ. ඒ තරම් වැහැලා වතුර දානවා. ඉතින් අර ඉන්නේ පැනගෙන ගියා. මොකද දැන් අපි එන්න කලින් දවසේ පුදුම විදියට වැස්සේ අපිට එහත් විදියට කුඹුරත් නැතුව තියලා ඒ තරම් වැස්සක් වැස්සේ නේ මොකද තේමනේ වතුර බැලුවා මෙන්දට මෙච්චර නෙමෙයි වතුර යන්නේ නෑ අපිට. එහෙම වතුර පාරක් වෙනවා. මේ කලින් දවසේ වැහැපු නිසා පොඩි දොළ පාරවල් හැම පැත්තෙම යනවා. ඉතින් ආසාවේ බෑ. මේ කුඹුරය ගත්තාම මේ කුඹුරය වැඩ කරන්නේ ගොඩ අතරට වැව පිරුණාම තමයි. මොකද තාම වාරි මාර්ගකම හරියට ඇවිල්ලා නැහැ. ඉතින් ඒක නිසා වැව පිරුණාම තමයි කුඹුර වැඩ ස්ථිරව පටන් ගන්නේ. නැත්තම් කුඹුර වැඩ කරන්න කියන්නේ කුඹුර වලට අවශ්‍ය කරන වතුර නැති වෙනවනේ. ඔන්න ඉතින් තාත්තයි මයි කුඹුර වටේ ඇවිදලා පොඩ්ඩක් කුඹුර බලලා දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. නැතරම කුඹුරට ආවට පස්සේ වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඉතින් ඔන්න විදිහට තමයි අද දවසේ භාගයම ගෙවන්නේ. එහෙනම් ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.